පොඩි ළමයින්ගේ නරක් වුණු දත් ගිරව් විසින් ගලවන මෙන්න මේ වගේ වීඩියෝ ඔයා අනිවාර්යෙන් ඕන තරම් දැකලා ඇති. ඔයා මොකක්ද හිතන්නේ මේ වීඩියෝ වල සත්‍යතාවය පිළිබඳව? මේවා ඇත්ත වගේ පේන්න හදපු බොරු වීඩියෝ. ඒ කියන්නේ විද්‍යාත්මකව ගිරවුන්ට කිසිම හැකියාවක් නැහැ මෙන්න මේ වගේ ළමයින්ගේ දත් ගලවන්න. චූටි කාලේ චූටි ළමයින්ගේ තියෙන්නේ කිරි දත් කියන දත් වර්ගය. පැණිරස ආහාරයට ගැනීම සමගම මෙන්න මේ දත් එන්න නරක් වෙන්න පටන් ගන්නවා. මේ දත් නරක් වෙලා වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි මේ දත් ඉක්මනින්ම සෙලවෙන්න පටන් ගන්නවා. අපිට සමහර වීඩියෝ වල දකින්න පුළුවන් මෙන්න මේ ලූස් දත් එහෙම නැත්නම් වැටෙන්න ඔන්න මෙන්න තියෙන හින්දා නිතරම සෙලවෙන දත් ගිරව් ගැලෙවුවා වගේ පේන. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා ගිරවුන්ට කිසිම හැකියාවක් නැති බව මෙන්න මේ විදිහට දත් ගලවන්න. ගිරවුන්ට දත් ගලවන්න බැරි වුණාට දත් පරීක්ෂා කරන්න මෙන්න මේ අයට ට්‍රේන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ අයව පුහුණු කරවන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ විදිහට පුහුණු කරපු ගිරවුන්ගේ වීඩියෝ තමයි අන්තර්ජාලයේ පුරාම විහිදිලා තියෙන්නේ. ගිරවෙක් දතක් ගැලවුවා වගේ මාතෘකාවක් ඉතාමත් ඉක්මනින් අන්තර්ජාලයේ පුරාම ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ වගේ වීඩියෝ ගොඩක් අද අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ. ඒ කොහොම නමුත් ගිරවුන්ට දත් ගලවන්න බැරි වුණාට මෙන්න මේ සත්තු జాතිය ඇත්තටම බුද්ධිමත් සත්තු జాතියක්. අන්න ඒ හින්දා තමයි ලංකාවේ මිනිස්සුත් මෙන්න මේ ගිරව් ගෙදරම තියාගෙන ඇති කරන්නේ. සමහර විට ඔයත් දැකලා ඇති කතා කරන ගිරව්. ඉතින් මෙන්න මේ වගේ නොදන්න අමුතු දේවල් ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.